රයිට්. අපි ඊළඟට කතා කරමු 2014 අවුරුද්දේ ඇවිල්ලා තියෙන සංඛ්‍යානයේ කෙටි ප්‍රශ්නේ. රයිට් බලමු. ඒකෙත් කෙටි ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා 2014. පළවෙනි කෙටි ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලා බලමු. ඒතකොට ලකුණු 50ක් නේ කෙටි ප්‍රශ්න දෙකනේ. පළවෙනි එක බලමු. නිරීක්ෂණ පහක මධ්‍යන්නේ සහ මධ්‍යස්ථ පිළිවෙලෙන් 7 සහ 9 වේ. නිරීක්ෂණ පහක් ගැන කියනවා. එහෙනම් නිරීක්ෂණ පහ දාගනිමු 1 2 3 4 5. ඒගොල්ලෝ කියනවා මධ්‍යනය 7යිලු. එහෙනම් x බා 7යිලු. මධ්‍යස්ථය ඒ කියන්නේ මීඩියන් එක 9යිලු. නිරීක්ෂණ එකම මාතේ 11ලු. එක මාතයයිලු තියෙන්නේ යාගේ අගේ 11යිලු. එතකොට එක මාතයයි නම් තියෙන්නේ අඩුම එක කී පාරක් එදිලා තියෙනවද? කී වාර ගණනක් එදිලා තියෙනවද? දෙපාරක් අඩුම එදිලා තියෙනවා. හරි. නිරීක්ෂණ සියල්ල ධනනිකිල වේ නම් වේයයි උපකල්පනය කරමින් වැඩිතම නිරීක්ෂණය සහ අඩුතම නිරීක්ෂණය වෙනවා. රයිට්. මේකේ මධ්‍යස්ථය දීලා තියෙනවනේ. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මැද පදේ. මේ පද දෙක කැපුවොත් මේ පද දෙක කැපුවොත් මැද පදේ වෙන්නේ මෙයා. ඒක නම් කෙලින්ම පුරව ගන්න පුළුවන්. මධ්‍යස්ථය දුන්නොත් හරි ලේසි. මධ්‍යස්ථ කියන්නේ මැද පදේ. එහෙනම් මෙයා 9යි කියලා දාගන්න පුළුවන්. ඔන්න ඒ දත්තේ පාවිච්චි වුණා. ඊට පස්සේ කියනවා එකම මාත 11ලු. දැන් ආරෝහණ බිල් වලට මේක සකස් කරන්නේ. එතකොට 9ට වඩා වැඩි වෙන්න බෑ. එතකොට තව දෙකයි පුරවන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නම අනිවාර්යෙන් 11 විය යුතුමයි නේද? ඇයි ඒ? ඒගොල්ලෝ කියනවනේ එකම මාත 11 කියලා. කියන්නේ මාත එකයිලු තියෙන්න පුළුවන්. එයා 11ලු. මාතයක් කියන්නේ මොකද? වැඩිතම වාර ගණනක් එදිච්ච දත්තේ. එතකොට සාමාන්‍යයෙන් එකපාරනේ මේ 9 හැම එදිලා තියෙන්නේ. ඒතොර එයාට වඩා වැඩි වාර ගණනක් දෙන්න නම් අඩුම දෙපාරක්වත් දෙන්න බෑ. එහෙනම් හිස්තැන් දෙකයි තියෙන්නේ. දෙකම පිරලා තියෙනවනේ 11. හරි. ඔය එහෙනම් මාතය කියන concept එකත් හරි. ඊට පස්සේ මේ දෙක පුරවන්න ඕනේ. ওই දෙක පුරවන්න නම් මොකද කරන්න තියෙන්නේ? මේ මධ්‍යන්නයට තර්ක කරන්න වෙනවා. මධ්‍යන්නය කියන්නේ මොකද්ද? x බා කියලා කියන්නේ සිග්මා xi බෙදීම n. ඕක ලියමු. x භාගයගේ 7යි. මෙතන අපි අකුරුදයක් දාගමු ab වගේ. එතකොට a ධන b ධන 9 ධන 11 ධන 11 බෙදනවා දත්ත ගණනේ 5න්. දැන් සුළු කරනවා 4 5 35යි. සමානයි a ධන b. මෙතන 11 11 22යි. 22යි 9 31යි. ඒතර a ධන b ට එනවා අපිට 35න් 31 අඩු වුණාම 4යි කියලා. අංක 1 වගේ දාගමු. ඔක ලියාගමු. a ධන b සමානයි 4යි. දැන් ඉතින් අගයන් එකින් එකට දාලා චෙක් කරමු. මේගොල්ලන්ගේ ආරෝහණ පිළිවෙල තියෙන්න ඕනේ. ඒ කියන්නේ a ට වඩා b වැඩි වෙන්න ඕනේ. sorry a ට වඩා b වැඩි වේ යුතුයි. එකින් එක අගයන් දාලා බලමු. මම දානවා a ට 1 වගේ. a ට 1 දැම්මොත් b ට කීයක් එනවද? b ට එනවා 3ක් කියලා. වෙන්න පුළුවන්ද? ඔව්. a ට 1 ඇවිල්ලා b ට 3 වෙන්න පුළුවන්. මේ එකට වඩා 3 වැඩි පිළිවෙල තියෙනවා සහ මේ දෙන්න එකිනෙකට අසමානයි. ඇයි අසමානයි කිව්වේ? සමාන වෙන්න බෑනේ. සමාන වුණොත් එහෙම මෙයා තව මාතයක් වෙනවනේ. අපිට කිව්වේ එක මාතයයි තියෙන්නේ කියලානේ. හරි. නිකමට දාලා බලමු දෙක වගේ එකක්. දැන් උත්තරය ඇවිල්ලා ඉවරයි ඈ. දෙක වගේ එකක් දැම්මොත් ඒට ඔන්න ඔහොම වෙනවා. එතකොට b සමානයි 2ක් වෙනවා. b සමානයි 2යි. a සමානයි 2යි b සමානයි 2යි. එතකොට මේ දෙන්න දෙක දෙක වෙන්න බෑ. එහෙම වුණොත් එතන අලුත් මාතයක් හට ගන්නවා. එහෙම වුණොත් මාත එකකට වඩා තියෙනවා. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. a ට 3 දැම්මොත් b ට 1ක් එයි. හරියන්නේ නැහැ නේ. a ට දැන් මෙහෙම ගන්නත් පුළුවන්. ඔයගලන්ට ඕන තවත් තේරුම් කරන්න. a ධන b සමානයි 4නේ. මේගොල්ලන්ට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා මොනවද? 4 හැදෙන විදිහට 1යි 3යි ගන්න පුළුවන්. 3යි 1යි ගන්න පුළුවන්. 2යි 2යි ගන්න පුළුවන්. ওই ටිකනේ ගන්න පුළුවන්. දැන් මේක ගන්න පුළුවන්ද? ඔව්. 1 3 ගන්න පුළුවන්. මේ ගත්තේ. 2 මේක ගන්න පුළුවන්. 3 1 ගන්න පුළුවන්ද? බෑනේ. a ට 3 අරගෙන මෙයාට 1 ගන්න බෑනේ. ආරෝහණ පිළිවෙල බින්දෙනවනේ එතකොට. එන්න අඩු වෙලා වැඩි වෙවි එහෙම යන්න බෑ. එන්න වැඩි වෙන්න ඕනේ පද. a ට වඩා b වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මේක හරියන්නේ නැහැ. 2 2 ගන්න පුළුවන්. 2 2 ගන්නත් බෑනේ. මෙයාත් 2 වෙලා මෙයාත් 2 આવොත් මේ දෙන්න සමාන වෙනවා. එහෙම වුණත් අලුත් මාතයක් හට ගන්නවා. ඒ නිසා එයා ගන්න බෑ. එහෙනම් පිළිගන්න පුළුවන් උත්තරේ 1 3. එහෙනම් a ට 1යි b ට 3යි. එහෙනම් අලුත් රටාව වෙන්නේ කවුද? 1 3 9 11 11. ඕක දහලා තියෙන්නේ නෑ. ඕක නෙමෙයි අහලා තියෙන්නේ. ගාන හොඳට කියවන්න ඕනේ. ඔය ටික හදාගෙන ඉන්න වෙනවා තමයි. හැබැයි ගානේ අහන්නේ වැඩිතම දත්තේ සහ අඩුතම දත්තේ. එහෙනම් ඒක ලියලා තියන්න ඕනේ අපි. වැඩිතම දත්තේ. වැඩිතම අගේ කීයද? 11යි. ඊට පස්සේ කුඩාතම අගේ කුඩාතම දත්තේ කීයද? කුඩාතම දත්තේ කියන්නේ මෙයා 1යි. උන වැඩිතම දත්තේ සහ කුඩාතම දත්තේ හෙව්වා. ওই විදිහට තමයි ඔක හිතලා ගන්න තියෙන්නේ. රයිට්. දාගන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් තව මෙහෙම හදන්න පුළුවන් කියලා වෙන ක්‍රම එහෙම කල්පනා වෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. රයිට්. ඔක තව කොටසක් තියෙනවා ඒකත් අපි හදමු. right
තව කොටසක් තියෙනවා මේකේ. ඒකත් හදලා දාමු. තව කොටසක් කියලා කියන්නේ අලුත් ගානක් ඒක. 2019 වෙනකල් ඒ කියන්නේ 2018 අවුරුද්ද වෙනකල්ම ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න දෙක ගානේ සංඛ්‍යානයට කෙරි ප්‍රශ්න. ඒතර 2014 මේ හදන්නේ හරි. බලමු. පහත දක්වන නිරීක්ෂණ 100ක සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යයනය දීලා තියෙනවා. අපි ඔක පොඩි වගුවක් විදිහට දාගමු වැඩේ ලේසියි එතකොට. අපි මේක දාගමු දත්ත කියලා. මේකට දාමු සංඛ්‍යාතය කියලා. කියන්නේ සිම්පල් f. 5ත් 15ත් අතර 15ත් 25ත් අතර 25ත් 35ත් අතර 35ත් 45ත් අතර 45ත් 55ත් අතර කීයක් තියෙනවද? මෙයා 16ක් තියෙනවා, මෙයා x ප්‍රමාණයක් තියෙනවා, මෙයා 30ක් තියෙනවා, මෙයා y ප්‍රමාණයක් තියෙනවා, මෙයා 20ක් තියෙනවා. හරි. අපිට කියනවා පහත දක්වන නිරීක්ෂණ 100ක සංඛ්‍යාත ව්‍යාප්තිය මැදේනේ 31.8යි කියලා දීලා තියෙනවා. මේ නිරීක්ෂණ 100ක් අඩංගු දත්ත පද්ධතියේ මැදේනේ දීලා තියෙනවා 31.8යි කියලා. ඒක මම දත්තයක් විදිහට දාගත්තා. x බාර සමානයි 31.8යි කියලා. මේක නිරීක්ෂණ 100ක් තියෙනවා කියලා කියනවනේ. ගාන ඇසුරෙන් හොයාගන්න ඕනේ දත්ත. නිරීක්ෂණ 100ක් කියලා කියන්නේ සංඛ්‍යාතවල එකතුව 100ක් වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? right. අපෙන් අහනවා xy ගේ අගයන් සොයා මධ්‍යස්ථයක් ගැන අහනවා. xy හොයලා ඉමු ඉස්සෙල්ලාම. හරි xy හොයන්න මොකද කරන්න පුළුවන්? xy කියන්නේ නොදන්න පද දෙකයි. සමීකරණ දෙකක් ඕනේ. කොහොමද? එකක් ගන්න පුළුවන් නේද? මේ ටික එකතුව 100ට සමාන කරලා. ගමු එහෙම එකක්. 16 ධන x ධන 30 ධන y ධන 20 සමානයි 100යි. x ධන y 16යි 30යි 20යි එකතු කරමු. 30යි 20යි 50යි. 50යි 16යි 66යි. එතකොට x ධන y සමානයි 100න් 66ක් අඩු කරන්න. කීයද වෙන්නේ? 66 ඉඳලා 70ට 4යි. 70 ඉඳලා 100ට 30යි. එතකොට 34යි. එයාට අංක එක වගේ දාගමු. නොදන්න පද දෙයක් හොයන්න සමීකරණ දෙයක් ඕනේ. ඔන්න එක දත්තයක් නම් භාවිතා කරා. මේ සෙට් එක එකතුව 100ක් කියන එක භාවිතා කරා. ඒක ගොඩක් කට්ටියට හිතෙන්නේ නැති එකක්. හේතුව ගාන හරියට කියවන්නේ නැතිකම. උඩනේ කියන්නේ නිරීක්ෂණ 100ක් තියෙනවා කියලා. ගාන ඇතුලේ දකින්නේ නැහැ ඒක. ඊට පස්සේ මධ්‍යයනය සඳහා එක දත්තයක් දීලා තියෙනවා. ඒකටත් ලියමු. මධ්‍යයනය සඳහා එක දත්තයක් දීලා තියෙනවා. මධ්‍යයනය සඳහා එක දත්තයක් දීලා තියෙනවා. මධ්‍යයනය දීලා තියෙනවානේ 3.31.8යි කියලා. මේ තියෙන මොන පද්ධතියක්ද? පන්ති ප්‍රාන්තර තියෙන වගුවක්. පන්ති ප්‍රාන්තර තියෙන වගුවක අපිට ඔක ලියන්න පුළුවන් කොහොමද? x බාර් ලියන්න පුළුවන් සිග්මා fi xi බෙදීම සිග්මා fi කියලා. x බාර් ලියන්න පුළුවන් 31.8යි කියලා. ඊට පස්සේ fi xi ගුණිත එහෙම හොයාගන්න වෙනවා. ඒ තීරුව ගහගමු. xi වත් ගහගන්න වෙනවා තීරුවන්නේ. xi ට තීරුවක් ගහගන්න වෙනවා. මේ ටික ඉත මදි වෙයිද? පොඩ්ඩක් පොඩි කරලා එන්නගමු. xi තීරුවක් ගහගන්න වෙනවා. ඊට පස්සේ fi xi තීරුවක් ගහගන්න වෙනවා. xi කියන්නේ මොකද්ද? මේකලගේ මධ්‍යගය. පොඩි ප්‍රශ්නයක් වෙනවා හැබැයි. පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ මේවැ ලොකු අගයන් එන්නේ. ලොකු අගයන් එන හින්දා ඔක මේ කොහොම හදන්න ගියොත් ಗುಣ කරන්න වෙනවා සෑහෙන්න. අපි ඕක මේ හදමුද මේකෙන්? ආදේශයක් භාවිතයෙන් හදමුද? මධ්‍යයන ආදේශයක් භාවිතයෙන් ලියමුද? ඔව් එහෙම හදමු. එහෙනම් සූත්‍රය වෙන්නේ මොකද්ද? x බාර් සූත්‍රය වෙන්නේ a ධන සිග්මා fi ui බෙදීම සිග්මා fi වාරයක් c. ui කියන්නේ කවුද? ui කියලා කියන්නේ xi ඍණ a බෙදීම c. හරි, ඔහොමනේ වෙන්නේ. විනාඩියක් දෙන්න. තින්ත ඉවරයි. right බලමු. ඔහම ලියන්න පුළුවන්. දැන් ඔකට තීරු ටිකක් ගහ ගන්න ඕනේ. මොනවද තීරු? පොඩ්ඩක් වම් පැත්තෙන් පටන් ගන්න තිබ්බ කමක් නැහැ. ඉඩ මදි වෙයිද දන්නේ නැහැ. xi තීරු ඕනේ. xi ඍණ a ඕනේ. මම ඉක්මනට මේක පොඩ්ඩක් වෙනස් කරගන්නද? නැත්නම් ඉඩ මදි වෙනවා. මං ආදේශයක් භාවිත කරන්න වෙයි කියලා හිතුවේ නෑ. ලොකු වගයන් හින්දා ආදේශයකින් හදන එක ලේසි.
මම මේ පැත්තෙන් ගහ ගන්න. දත්ත සංඛ්‍යාතය දත්ත ටික දීලා තියෙනවා 15 5 15 15 25 25 35 35 45 55 ඔන්නෝම තියෙනවා. හරිද? දැන් අපේ මධ්‍යන වෙන සූත්‍රය මොකද්ද? x බාර සමානයි a ධන සිග්මා fi ui බෙදීම සිග්මා fi. වාරයක් c නේ. සූත්‍ර ලොකුට තිබ්බට බය වෙන්න එපා. ඕකේ ui කියලා කියන්නේ xi ඍණ a බෙදීම c. හරිද? එතකොට තීරු ගහ ගන්න ඕන මොනවද? xi තීරුවක් ඕනේ, xi ඍණ a ඕනේ, xi ඍණ a බෙදීම c ඕනේ. මේ ටිකත් අපි පුරවමු පස්සේ. xi තීරුවක් ඕනේ, xi ඍණ a තීරුවක් ඕනේ, xi ඍණ a බෙදීම c තීරුවක් ඕනේ. ඒ කියන්නේ ui තීරුව. ඊට පස්සේ fi ui එකකුත් ඕනේ. ඔන්න ඔය ටික දැනට ඕනේ. පස්සේ තව ඕනේ වුණොත් ඇඩ් කරගමු. මේක දත්ත ටික දාගන්න බැරි වුණා. 16යි x 30යි y 20යි. ඔන්න ඔහම තියෙන්නේ. රයිට්. දැන් xi කියන්නේ මධ්‍යයගේ. දැන් බලන්න මේ ඉවර වෙන තැනින් පටන් ගන්නව නේද? ඒක නිසා මේගොල්ලන්ගේ පන්ති මායිම් වෙනස් කරන්න දෙයක් නැහැ. පන්ති මායිම් පන්ති සීමා දෙකම එකක් විදිහට තියෙනවා. සමානයි. හරිද? බලමු මේගොල්ලන්ගේ මධ්‍යයගේ කීයද? එකතු කරලා දෙකෙන් බෙදන්න. 15යි 5 එකතු කරොත් 20යි. දෙකෙන් බෙදුනොත් 10යි. 25යි 15යි එකතු වුණොත් 40. දෙකෙන් බෙදුනොත් 20යි. මෙයාලා එකතු කරලා දෙකෙන් බෙදුවොත් 30යි. ඒ වගේ මේගොල්ලොත් 40යි 50යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ xi ඍණ a උපකල්පිත මධ්‍යනයක් තමයි a කියලා කියන්නේ. උපකල්පිත මධ්‍යනයක් ගන්න වෙනවා. ගොඩක් වෙලාවට මැදින් ගන්න එක ලේසි සුළු කිරීම පහසු වෙනවා. මෙයා a කියලා ගන්නවා. මේක පුරවනවා. xi ගෙන් එක අඩු කරන්න. ඒව අඩු කරන්න. 10න් අඩු කරන්න 30ක්. ඍණ 20යි. 20න් 30ක් අඩු කරන්න ඍණ 10යි. 30න් 30ක් අඩු කරන්න 0යි. 40න් 30ක් අඩු කරන්න 10යි. 50න් 30ක් අඩු කරන්න 20යි. ඊට පස්සේ c ගෙන් බෙදන්න. c කියන්නේ කවුද? පන්ති පළල. පන්ති පළල අපිට ලියන්න පුළුවන් කොහොමද? කැමති එක්කෙනෙක් ගන්න. පන්ති පළල සමානයි. 25න් 25න් 15ක් අඩු කරමු. එතකොට කීයද එන්නේ? 10යි. c කියන්නේ 10යි. c ගෙන් බෙදන්න මේ හැමෝම. මෙයා 10 ගෙන් බෙදුනොත් ඍණ 2යි. ඍණ 1යි, 0යි, 1යි, 2යි. ඊට පස්සේ fi ui. මේ තියෙන ui තීරුව, මේ තියෙන fi තීරුව. ගුණ කරලා ලියන්න. 16 2ක් ඍණ 32යි. x 1 ඍණ ගුණ ඍණ x. 30 බිඳුවෙන් ගුණනොත් 0යි. y එක එකෙන් ගුණනොත් y. 20 දෙකෙන් ගුණනොත් 40යි. එහෙනම් මෙන්න මෙතනට එකතු කරලා දාන්න ඕනේ. මේ සෙට් එක එකතු වුණොත් 40 ධන y. මේ සෙට් එක එකතු වුණොත් ඍණ 32 ඍණ x. එතකොට මේ මුළු සෙට් එක එකතු වෙන්නේ කීයද? 40න් 32ක් ගියොත් 8යි. ධන y ඍණ x. ඔන්න ඔය සෙට් එක එකතු වෙන්නේ ඕක. ඒ කියන්නේ සිග්මා fi ui. දැන් මෙතන සිග්මා fi එක අපි එකතු කරලා ගත්තා නේද? නෑ එකතු කරලා ගත්තේ නෑ. මේ ටික එකතුව ci කියලා අපි දීලා තිබුණානේ. මේ ටික ci. right දැන් ඔය සූත්‍රයට ආදේශ කරමු. දැන් x බාර් සමානයි x බාර් කියන එක නා දීලා තිබුණානේ. x බාර් කියන්නේ 31.8යි. ආදේශ කරමු. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යනය 30යි. ධන සිග්මා fi ui කියලා කියන්නේ 8 ධන y ඍණ x. බෙදනවා සිග්මා fi ගෙන්. සිග්මා fi කියලා කියන්නේ මෙයා 100යි. right වරහන් දැම්ම c ගෙන් ගුණ කරා. c කියන්නේ පන්ති පළල 10යි. right දැන් ඔක සුළු කරමු. 31.8 සමානයි 30. මේ බිඳුවර බිඳුවක් කැපෙනවා. මේ 30 මේ පැත්තට ගියමු. එතකොට 31.8න් 30ක් අඩු වුනහම 1.8ක් වෙනවා. සමානයි 8 ධන y ඍණ x බෙදීම 10යි. හරස් ගුණ කරමු. 1.8 10න් ගුණනොත් 18යි. සමානයි 8 ධන y ඍණ x. මේ 8 මේ පැත්තට ගියමු ඍණ 8ක් වෙනවා. 18න් 8ක් ගියොත් 10යි. සමානයි y ඍණ x. ඔන්න මෙයාට අංක 2 කියලා දාගත්තා. ඔන්න xy අඩංගු තව සමීකරණයක් ආවා. මෙතන තව එකක් තියෙනවා, අතන තව එකක් තියෙනවා. දෙන්නම එක ළඟින් ලියාගමුකෝ. පැහැදිලි කරන්න ඕන නිසා මම ලියා ගන්න එක ළඟින්. x ධන y සමානයි 34යි. මෙයා අංක 1. ඊට පස්සේ y ඍණ x සමානයි 10යි. මෙයා අංක 2. දැන් මොකද කරන්න පුළුවන්? මේ දෙන්න එකතු කරමු.
එකතු කරොත් ධන x ට ඍණ x කැපිලා යනවා. y එකයි y එකයි එකතු වුණොත් 2y වෙනවා. 34යි 10යි එකතු වුණොත් 44ක් වෙනවා. y උක්ත කරොත් එහෙම දෙකෙන් බෙදලා 22ක් කියලා එනවා. ඕක ආදේශ කරන්න එකේ. එකේ ආදේශ කරොත් මොකද වෙන්නේ? x ට උත්තරයක් ගන්න පුළුවන්. y ට 22 දාන්න. එතකොට x ට උත්තරයක් එනවා 34න් 22ක් ගියොත් 12යි කියලා. එහෙනම් y සමානයි 22යි x සමානයි 12යි. ඔන්න අදාළ උත්තර දෙක ගත්තා. රතු පාටෙන් ලියලා තියන්නම්. x සමානයි 12යි y සමානයි 22යි. හරි. ඔන්න x සහ y හෙව්වා. ඊළඟට අහනවා මොකද්ද? ඊළඟට අහනවා ව්‍යාප්තියේ මධ්‍යස්ථය නිර්මාණය කරන්න. ව්‍යාප්තියේ මධ්‍යස්ථය අහනවා. අන්න මධ්‍යස්ථයක් අහපු ගමන් මොකද කරන්න ඕනේ? සමුච්චි සංඛ්‍යා තීරුව ගහ ගන්න ඕනේ. දා ගන්න ඕන එකක් තියෙනවා නම් දා ගන්න. මම බෝඩ් එකේ මකනවා. මධ්‍යස්ථයක් අහපු ගමන් සමුච්චි සංඛ්‍යා තීරුව ගහ ගන්න. මධ්‍යස්ථයක් අහපු ගමන් සමුච්චි සංඛ්‍යා තීරුව ගහ ගන්න. දැන් උතනින් පස්සේ x ටයි y ටයි ආපුවක් ගන්න භාවිතා කරන්න පුළුවන් අපිට. දැන් ආපු ඒවා අපි දාගමු. x ටාවේ 12නේ. y ටාවේ 22. හරි. අපෙන් අහනවා මධ්‍යස්ථයක් ගහ ගන්න සමුච්චි සංඛ්‍යා තීරුව. ඒ කියන්නේ කැපිටල් F එක ගහ ගන්න. කැපිටල් F තීරුව. එයා පුරවන්නේ කොහමද? එම පන්තිය දක්වා පවතින සංඛ්‍යාතයන්හි එකතුව. මෙයාගේ සංඛ්‍යාතය 16යි. ඊට පස්සේ මේ දෙන්න එකතුව මේකෙන් දානවා. 16 12යි 28යි. ඊට පස්සේ 28යි 30යි 58යි. 58යි 22යි 58යි 2යි 60යි 80යි. 80යි 20යි 100යි. රයිට්. එහෙනම් මුළු දත්ත 100ක් තියෙනවා. n සමානයි 100යි. ඉරට්ටේ ප්‍රමාණයක් නේද තියෙන්නේ? ඉරට්ටේ ප්‍රමාණය නම් මධ්‍යස්ථ ලියන්නේ කොහොමද? n බෙදීම දෙවන දත්තයයි n බෙදීම දෙක දන එකවන දත්තයයි එකතු කරලා දෙකෙන් බෙදන්න. හරි. n කියන්නේ 100. එතකොට 100 බෙදීම දෙකවන දත්තයයි පියවර අඩු කරගන්න පුළුවන්. 100 බෙදීම දෙක දන එකවන දත්තයයි එකතු කරලා දෙකෙන් බෙදන්න. 100 බෙදීම දෙක කියන්නේ 50 වෙනි දත්තය. 50 වෙනි දත්තය 51 වෙනි දත්තය එකතු කරලා දෙකෙන් බෙදන්න. හරි. 50 වෙනි දත්තය කොහොමද හොයන්නේ? අපි හොයාගෙන යන්නේ මධ්‍යස්ථය. 50 වෙනි දත්තේ කොහෙද තියෙන්නේ? 16 දක්වා මේකේ තියෙනවා. 17 ඉඳලා 28 වෙනකල් මේකේ තියෙනවා. 29 ඉඳලා 57 වෙනකල් මේකේ තියෙනවා. හරි. එහෙනම් මේ ගොඩේ නේද 50 වෙනි දත්තය 51 වෙනි දත්තය දෙකම තියෙන්නේ. නෑ ඒකට දාලා දත්තේ කීයද? මේ සොරි. මේක මේ පන්ති ප්‍රාන්තර තියෙන එකක් නේ. මේකෙන් හදන්න බෑ. පන්ති ප්‍රාන්තර තියෙන එකක්. සොරි. සමූහිත ව්‍යාප්තියක් තියෙන්නේ. සමූහිත ව්‍යාප්ති වල කොහොමද සමූහිත ව්‍යාප්ති වල කොහොමද මධ්‍යස්ථය ලියන්නේ? ඒකේ මධ්‍යස්ථය ලියන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. L ධන n බෙදීම 2යි f m ඍණ 1 බෙදීම සිම්පල් fm වාරයක් c. මෙන්න මේ සූත්‍රයට දාන්න ඕනේ. මට පොඩ්ඩක් වැරදුනා සෝරි. මෙතන පන්ති ප්‍රාන්තර තියෙන ගන්නේ මං හැදුවේ පන්ති ප්‍රාන්තර නැති එකකට ගැලපෙන සූත්‍රය දැම්මේ. හරි. මේක ලියන්න ඕනේ කොහොමද? ඉස්සෙල්ලා මෙයාගේ මධ්‍යස්ථ පන්තිය හොයා ගන්න ඕනේ. මධ්‍යස්ථ පන්තිය හොයාගමු. මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය හොයන්න කොහොමද? n බෙදීම දෙවන දත්තය අඩංගු පන්තිය. n කියලා කියන්නේ 100යි. 100 බෙදීම දෙකවන දත්තය අඩංගු පන්තිය. ඒ කියන්නේ 50 වෙනි දත්තය අඩංගු පන්තිය. 50 වෙනි දත්තය අඩංගු වෙන්නේ මේ පන්තිය නේද? එහෙනම් මේක තමයි මධ්‍යස්ථ පන්තිය වෙන්නේ. මෙන්න මේක තමයි මධ්‍යස්ථ පන්තිය වෙන්නේ. ඔක තමයි මධ්‍යස්ථ පන්තිය වෙන්නේ. රයිට්. දැන් ආදේශ කරමු. L කියන්නේ මධ්‍යස්ථ පන්තිය 15යිම. මෙන්න මධ්‍යස්ථ පන්තිය යාගේ 15යිම කියන්නේ 25යි. n කියලා කියන්නේ 100යි. ඒතර 100 බෙදීම 2. ඍණ. fm ඍණ 1 කියලා කියන්නේ මධ්‍යස්ථ පන්තියට එකක් අඩු පන්තිය සමුච්චිත සංඛ්‍යාතය. කීයද? 28යි. පළවෙනි සිම්පල් fm. ඒ කියන්නේ මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය 30යි. c කියන්නේ මධ්‍යස්ථ පන්තියේ පන්තිඵල කීයද? 35 25 කියොත් 10යි. හරි. එහෙනම් අපිට මධ්‍යස්ථයට එන උත්තරය මෙහෙම 25 ධන එළියෙන් 10 තියෙනවා. මෙතන 30 තියෙනවා. මෙයා දෙකෙන් බෙදුනොත් 50යි. 50න් 28ක් ගියොත් කීයද? 22යි. ඔන්න ඔහම එන්නේ. එතකොට මධ්‍යස්ථය අපිට ගණනය කරන්න පුළුවන් 25. මේ බිඳුවර බිඳුව කැපෙනවා. ධන 22 බෙදීම 3යි. පොදු හරයක් ගමු 3. මෙයා ගුණ වෙනවා 3ෙන් 25ව 3ක් 75යි. 75 ධන 22යි. සුළු කරොත් 5යි 2යි 7යි 7යි 2යි 9යි 97 බෙදීම 3යි කියලා එනවා මධ්‍යස්ථය. ඔහොම තියන්න නැත්නම් ඔක සුළු කරලා ලියන්නත් පුළුවන් 33.5
33යි කියලා බෑ 32යි දශම ගණක් කියලා. ඕන්න සුළු කරන්නේ නැත්නම් ඔහොම තිබ්බත් ඇති. 3යි 2යි 6යි 10ට 3යි 32.33ක් වගේ. රයිට් ඔන්න එහෙනම් මධ්‍යස්ථයත් අපි ගණනය කරා. එහෙනම් සම්පූර්ණයෙන් 2014 අවුරුද්දේ ඇවිල්ලා තියෙන කෙටි ප්‍රශ්න දෙක විසඳුවා ලකුණු 50ක්. හරි එක කෙටි ප්‍රශ්නයක ලකුණු 25 ගානේ කෙටි ප්‍රශ්න දෙක ලකුණු 50යි. රයිට්. එහෙනම් සම්පූර්ණ මෙතන ඉවර වෙනවා. ඔයගලන්ට ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් සහ වීඩියෝ එක ගැන අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. හරි.